ගයිස් හැමෝටම good morning. ඉතින් ඔන්න අද දවසෙත් අරගෙන ආවා hill climb race වීඩියෝ එකක්. මම කලින් ගෙන වීඩියෝ එකට දැන් 2k views ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ හින්දා මම මේ ගේන්න කියලා හිතුවා. නියුටි මොකක්ද නෑ ඕකන්න සල්ලි නේ. අපි අද වෑන් එකේ යන්ද කොහෙද අපේ අර මැප් එකේ මෙන්න මේකේ සීසන් එකේ ඩීසල් සත් දෙහින් ගියා. මේක වල දන්නේ මේක අවුරුද්දෙන් අවුරුද්ද යන්නේ. ඒ කියන්නේ මේ ගමන් කරන පළවෙනි අවුරුද්දේ ඒකේ අර ඍතු හතරම ඉවරුණාට පස්සේ තමයි ඊළඟට ගෙන්නේ. ඒ කියන්නේ මේක වසන්ත ඊට පස්සේ ශීත ග්‍රීෂ්ම වගේ තව ඍතුවක් තිබ්බා. මොකද්ද මතක නැහැ. ඒක කිව්වට පස්සේ තමයි දෙවෙනි අවුරුද්ද එන්නේ. වල ගහලා ඇති මේක. ඉතින් කතා කරන්න නැතුව යන්න අපි. මම විශේෂයෙන් විතරක් කියන්නම් යන්න ඕන විදිය ගැන එහෙම. එන්දා ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මීට යන්නේ. එන්නේ ගත්තා. යකෝ ජයරත්න එකෙන් හැදුවේ. ටයර් එක මට කිරි වෙන්නේ. මොනවාක උඩින් දාගෙන බ්‍රේක් කරගන්න ඕනේ. කන්දක පාර පිකප් කරන්න තමයි තියෙන්නේ. ඔතන ස්ලෝ කරන්න එපා. එන වෙගෙන් යන්න යන්න හොඳ. ඔතන යන එක තමයි අමාරුම ගොඩක් අය මේ වැදෙන තැනක් වෙයි ඉඳලා. ඔතන ගියපිටිය දැක්කනේ. උඩට දාලා වෑන් එක අන්න කොහොම අර කෙලින් කරගෙන යන්න ඕනේ. දැන් ඔතන කෙලින් යද්දී ඉතින් යන්න පුළුවන්. අයිස් කැටවලින්. මම තාප්ලේස් එකේ තියෙන එකපාරම කඩාගෙන වැටලා තැන. ඉස්සරහ. ස්ලයිඩ් කරලා මීට අතාරිය. නැත්තම් ගිහිල්ලා අර උඩ බිත්තිය වෙන්න. එක්කෙන් තව පොඩ්ඩේ වදිනවා. මේ බින්ග වගේ තියෙන තැන්වල ෂේප් එක යන්න ඕනේ. අන්න අවුරුද්දක් ඉවරයි. අවුරුදු කීයක් යන්න පුළුවන්ද බලමු. මම මේක මීටර් 7000 ගණන් කියන්නේ මම මේක අවුරුදු 4ක් දුක තියලා තියෙනවා. මේ සල්ලි මෙනිකේ මම ඉදන් කරන්න නැතුව මේ තියාගෙන ඉන්නේ. ඒක ඕවම එකතු කරලා අර බලන් ඉන්න ආසයි. ඔන්න ඕගේ කඳුලින් එහෙම යද්දී ඒකවරම RPM එක නෙවෙයි කට්ටනේ විසික් වෙනවා අනිත් පැත්තට. රතු කට්ට දැම්මා. ඒ කියන්නේ එකපාරම හයි RPM එක කරනවා. වතුර වලින් ස්ලෝ මේක. අර හොට් රොඩ් කියලා තිබ්බේ. අන්න ඒක වතුර වලින් ස්ලෝ නෑ. ඒක කරනවා. මොනවද වෙන්නේ? අර මැප් එකේම මුල් කෑල්ලේ තමයි දැන් ඉන්නේ. පළවෙනි අවුරුද්දේ මැප් එකේම මුල් කෑල්ලේ ඒකට සමාන සීසන් එකක් තමයි මේ යන්නේ. අපිට ඉක්මනට ටිකක් හොඳයි මේක වෙලාවත් යනවා. විනාඩි 4කුත් ගිහිල්ලා. මේ ඉක්මනට යන්න ටිකක්. ගිම්මාද කියන්නේ මොකද කියන්නේ හින්ට් එක ඩ්‍රයිව්ද නෑ. ගිම්මාන්ට කියන්නේ රස්නේ නේ. ඔන්න කොළ කැලේ වලට වුණාම ස්ලෝ වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් මග අරින්න ඕනේ. මේ වෑන් එකේ හොඳ කර තියෙන්නේ මේකේ තෙල් ඉවර වෙන්නේ.
තෙල් අප්ඩේට් කරලා තියෙන උපරිමයටම. ඒ හින්දා තෙල් කෑන් දෙකක් මගේ වුණත් යන්න පුළුවන්. තව ඒකයි මේ වෑන් එකේ මම යන්නේ. නැත්තම් මේ අර හයිවේ එකේම වෑන් එකේ යන්න දෙයක් හිතන්න. වෙන වාහන වල යන්න හිතන්නවත් බෑ. හයිවේ එකේ මේ හම්බ වෙන්නේ නැහැ නේ තෙල්. බය නැතුව ඉතින් මේකේ දෙයියනේ කියලා යන්න පුළුවන්. මොකද මේ කේස් එකක් නැහැ පේනවනේ. සීතීතුටත් ආවා. කෑම එකතු කරගත්තත් දන්නේ. නැත්නම් සීතීතුට ඉද්දි මීටර 2970 ගාන. 69ක් දුන්නා. ඉතින් ඔයාලා ඕනේ ගේම්ස් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ගේන්න බලන්නම් ඒවා. මම සාමාන්‍යයෙන් දැන් ගේම් ගහන මෝඩ් එක නැහැ. ඉන්න මේ සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් හිතුනොත් ගේම් එකක් ගහනවා. ඒකයි වීඩියෝස් එකක් දෙන්නේ නැත්තේ. ඉතින් ඔයාලා ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික වලට කැමති කට්ටිය ඉන්නවා නම් මගේ අනිත් channel එක තියෙනවා LK YouTube channel එක. ඒකට සෙට් වෙන්න ඉතින් ඒකේ මේ ගහන්න පුළුවන් ගහන්න නෙවෙයි මම කියන්නේ. පරිපත ගොඩ නගන විදිය ගැන එහෙම මම අලුත් වීඩියෝ සීරීස් එකක් අය ගේන්න හදින්නේ. ඉතින් මේකට සෙට් වෙන්න ඔයාලා පුළුවන් කට්ටිය කැමති කට්ටිය. ඉතින් ගේම් ගහන කට්ටිය මේකින්ද මම තව අවුරුද්දක් ඉවරයි. අවුරුද්ද ඉවරෙද්දිම ටයර් එක ගියා. අවුරුද්ද සුබයි. ඔන්න ගිහිල්ලා වදින හිමීට යන්න ඕනේ. එක්කන කඳුවල එහෙම යන්න පුළුවන් කියලා ගියාම නිකන් වැදිලා තැරි ගිහලා යනවා. අයිස් සීතල. මට වීඩියෝ සිදු ගස් මතක නැහැ කලින් දැක්කා. මේවා තිබ්බද? මතක නැහැ. තිබ්බද නැද්ද කියලා පොඩ්ඩක් මතකෙට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ ගස් තිබ්බේ නැහැ මතකෙද? බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. සස්පෙන්ෂන් වරුමේ හැන්නේ එකේ. ඩීසල් වුණාට නිකන් මේ යනවා. මේක තමයි වලත් එක යන්න සුපිරිමයක් තියෙනවා මේක අර. මොකද අර පිටසක් ජීවි වගේ ඉන්නේ. ඒ වගේ යන්නත් ඕනේ. ඊට පස්සේ මේක ඉවර කරන්න. බස් නතර කරන්න බැරිද? හරි. ඇත්ත ගාන්ද. කොල්ල හිර වෙලානේ. හරි හිමීට යන අවුලක් නෑ කොල්ල. ඉස්සරහ පිටිපස්ස. කියන්නේ කන්දනේ තනි. ඉස්සරහ. මම නිම්පට තෙල් ඉවරයි. පිටිපස්සේ උන් තලාගෙන යන්නේ. ඕවගේ තැන්වල මැරෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ වගේ තැන්වල යන්න වෙනම විදියක් තියෙනවා. ඒ විදිහට ගියේ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවා. ටයර් තිරාරම ජයරත්නේ ඉඳලා තමයි තියෙන්නේ. ඒක ටයර් යනවා මේකේ. ගමනට වඩා යනවා ටයර්. මිට වදී. හඳේ ගියොත් තමයි යාර හොඳට
එයා ටයිම් හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ එයා ටයිම් සාමාන්‍ය 20000 30000 ගේ විතර ගන්න පුළුවන්. මම තෙල්ලේ උඩ තිබ්බේ. දැන් තෙල් හොයපයි කොන්ට. තෙල් උරුම පායි ගා. තෙල් උඩ මිස්සුනා. තෙල් තිබ්බට අම්මට අවුරුද්ද කියලා. හතරනේ අවුරුද්ද වෙන්නේ. ඒ දෙන්න සම්මුණා. විනාඩි 10ක ගිහිල්ලා අපි හතරනේ අවුරුද්දට එද්දි ඉන්ටර් පාරක් දාන්න. අර ඩ්‍රම් එක නම් ඉන්නේ. එයාර ඩීසල් වාහන නතර කරලා තියෙන්නේ. ඩ්‍රම් සද්ද. ඒක නතර වෙන්න නොදී අර දුවන්නේ. ඔව්. ඉතර කට්ටිය කෑ ගහනවා නැගිටලා නැහැ කියලා. ඔක්කොම නතරලා වෙලා බලන්න බැරිුණා. 7:51 අයියෝ. නිවාඩු දවස් මිල නිදාගන්න නේ. නිවාඩු දවසේ කලින් ගහලා වැඩක් නැහැ වගේ. නිවාඩු දෙන්නේ නිදාගන්න. ඒක ලබන අවුරුද්දේ ලෙවල්. يعني 27 ලියන්න මම දැන් ඒ ලෙවල් කරලා මේ channel එකකුත් කරන්නේ. මට ලයික් එකක් සබ් එකක් දීලා පොඩි සබ් එකක් දෙන්න. මගේ අර අනිත් channel එකේ 1K පහු කරයිත් එකේ පැය 4000 නෑ තාම. එතකොට එතන කේස් එකක් තියෙනවට තේරෙනවනේ. හුක්. අයියෝ. ෂික්. ඔච්චර දුර ඇවිල්ලා හැමිනුනානේ. ෂියෝ. 2,62,370ක ඉක්ුත් කරා. ජෙම් 78ක් මීටර් 6,249ක්. අයියෝ හැමිනෙනවා. මොකක්ද ඒ කරේ? උටින් දැම්ම වැඩිනේ මගුල ඒලව ගැන කියන්නේ. දැන් මොනා කරන්න අවුලක් නැහැ. විනාඩි 12යි තප්පර 40 තප්පර 50යි. ඉතින් විනාඩි 13 අපි මේක ඉවර කරමු. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. channel එක subscribe කරන් යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.